අප්පච්චි කොහොමද? ඉන්නවානේ. ඔයා මොකද කරන්නේ? අප්පච්චි නේද? දෙන්න ඕන හොඳ පම්පෝරියක් අදින්නකෝ. හෙලෝ මචං. ඩයමන්ඩ්ස් ටික නේද? මට ඩයමන්ඩ් සම්පූර්ණ අමතකුණා ගියාන්කෝ. නෑ මචං. රවුම් එක ගනි. ෆෝඩ් එක පොඩ්ඩක් දැම්ම සර්විස් කරන්න කියලා. දැන් මචං යන්නේ ප්‍රාඩෝ එකේනේ. LC 300 එක එන ගම. නෑ මචං මේ ඊයේනේ ගත්තේ. මේ මොකද මේ? අමේ අප්පච්චිට කෝල් එකේ ඉන්නේ. හායි අප්පච්චි. බිසි මේ ටිකේ බිසි. මම පස්සේ කෝල් එක ගන්නම්කෝ. හෙලෝ. ඔව් මචං. නෑ චොපර් එකක් බුක් කරහන්කෝ. හදිස්සියට යන්නනේ. ප්‍රයිවට් ජෙට් එක ඒක මචං අර ඉල්ලන් ගියානේ. ඔව් අර තෙල් බේත් කාරය ඉල්ලන් ගියා. චොපර් එකේ යන් අවුලක් නෑ. අනිත් එක මචං දැන් යන්නත් බෑ මේ දවස්වල මේ පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ගණන්නේ. සුපර් ඩීසල් මචං 600යිනේ. ඒ හින්දා ජෙට් එක යන්න බෑ මචං. හරි මචං හරි. මේ පස්සේ ගන්නම් ඈ. කොර වෙලා යන්න ඇති අප්පච්චි අප්පච්චි මම තව චුට්ටකින් කෝල් එකක් ගන්න. චුට්ටක් ගිහින් එන්න. මොනවද මොනසේ කිව් බොරු? අප්පච්චි කොර වෙලා යන්න ඇති මේ බෑනගේ වැඩ කිඩ දැකලා. එහෙම තමයි බබා පොඩි පම්පෝරියක් අතාරින්න ඕන. උඹලගේ වල උන් තේම නේ පම්පෝරිය මික්සරිනා.